සුබ දවසක් කියලා පිළිගන්නවා ආදරණීය ඔයාලා හැමෝවම. ඉතින් ඔයාට අද විශේෂ පණිවිඩයක් අරගෙන තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් දැනට ඔයාට පේනවා ස්ක්‍රීන් එකේ පින්තූර 3ක් තියෙනවා. ඉතින් මේ ABC කියලා නම් කරලා තියෙන මේ පින්තූර තුනෙන් ඔයාගේ වඩාත්ම හිත යන පින්තූරය මොකක්ද කියලා ඔයා සිලෙක්ට් කරගන්න ඕන. මේකට ඔයා ටිකක් වෙලා මෙඩිටේෂන් කරලා හරි කමක් නැහැ. ඔයාගේ හිත වඩාත්ම ඇද බැද ගන්න පින්තූරය මොකක්ද කියලා ඔයාට මුලින්ම සිලෙක්ට් කරගන්න වෙනවා. ඉතින් පොඩ්ඩක් වෙලා මෙඩිටේෂන් කරලා ඔයා මේකෙන් ඔයාගේ හිත යන පින්තූරය සිලෙක්ට් කරගෙන ඉන්න මුලින්ම. ඊට පස්සේ බලමු ඒකට තියෙන විශේෂ පණිවිඩය මොකක්ද කියලා. මේ පින්තූරය තෝරගත්ත ඔයාටයි මේ පණිවිඩය. ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් මේ ඉදිරි කාලයේදී වෙන්න ඉඩ තියෙනවා. ඒ වෙනස ඔයාගේ රැකියාවේ හරි එහෙම නැත්නම් ඔයාගේ ව්‍යාපාරයේ හරි ආර්ථිකමය වශයෙන් සිදුවන වෙනසක් සිද්ධ වෙනවා. ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් ඔයාට රැකියාවේ උසස් වීමක් එහෙමත් නැත්නම් නව රැකියා අවස්ථාවක් ලැබීමක් වෙන්නත් පුළුවන්. ඔයා රැකියාවක් හොයන කෙනෙක් නම් ඔයාට තමයි මෙන්න මේ කාලේ උදා වෙලා තියෙන්නේ. ඔයා දැන් CVs කිහිපයක් දාලා බලන්නකෝ නව රැකියාවලට. ඔයාට රැකියාවක් හම්බ වෙන්න තියෙන ඉඩකට බොහොම වැඩි. ඔයා ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් නව ව්‍යාපාරයක් පටන් ගැනීමට අවශ්‍ය පසුබිම සකස් වීම වෙන්නත් පුළුවන්. ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔයාගේ ව්‍යාපාරයේ දියුණුවක් නැත්නම් අලුත් ඕඩර්ස් අලුත් ක්ලයන්ට්ස්ලා හමුවීමක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාට මේ දේවල් ලැබීමට සුදුසු කෙනෙක් බවට ඔබ පත් වෙනවා. ඉතින් ඔයා ඉදිරියේදී ආර්ථිකමය වශයෙන් ස්ථාවර වෙන්න මොනවාම හරි දෙයකට වැඩ කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒකට අවශ්‍ය වැඩ කටයුතු අදම මේ දැම්ම ඉඳලා පටන් ගන්න. මොකද ඔයාට ඉස්සරහට එන්නේ කොහොමත් හොඳ කාලයක්. ආර්ථිකමය වශයෙන් ඔයා කරන හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන කාලයක්. ඉතින් ඒකට අවශ්‍ය හැම කටයුත්තක්ම ඔයා දැම්ම මේ මොහොතේම ඉඳලා සැලසුම් සහගතව කරොත් ඔයාට ඉදිරියේදී ලොකු ආර්ථිකමය වශයෙන් ස්ථාවරත්වයක් ලබන්න ඔයාට හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට තමයි මෙන්න මේ ඒ කාඩ් එක සිලෙක්ට් කරපු ඔයාට තමයි මෙන්න මේ විශේෂ අනාවැකිය. මේ පින්තූරය තෝරගත්ත ඔයාට තියෙන විශේෂ පණිවිඩය තමයි ඔයාගේ හිතේ කාලයක් තිස්සේ තිබුණු යම්කිසි බලාපොරොත්තුවක් ඉදිරි කාලයේදී ඉටු වෙන්නයි යන්නේ. මේක ඔයාගේ ජීවිතයේ තිබුණු ලොකු හීනයක් වෙන්න පුළුවන්. නැත්තම් ඔයාට මේ මෑත කාලයේදී හිතට අපි යම්කිසි ඉලක්කයක් වෙන්නත් පුළුවන්. මොකද මිනිස්සුන්ට ජීවිතේ විවිධ කාලවල විවිධ බලාපොරොත්තු විවිධ හීන ඒ වගේ දේවල් ජීවිතේට එකතු වෙනවනේ. අන්න ඒ වගේ ඔයාගේ ජීවිතයට එකතු වෙච්ච ප්‍රධාන බලාපොරොත්තුවකින් එකක් තමයි ඔයාට මේ ඉදිරි කාලයේදී ඔයාගේ ජීවිතේ ඉටු වෙන්න යන්නේ. ඒක අධ්‍යාපන කටයුත්තක් වෙන්න පුළුවන් නැත්නම් වෙන රටකට යන හීනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න හීනයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලගේ විවාහයක් වෙන්න පුළුවන්. විවාහයක් සිදුවීමේ කාලය වෙන්න පුළුවන් ඉස්සරහට එන්නේ. ඒ වගේ ජීවිතේ ලොකු බලාපොරොත්තුවක්. ඔයාලගේ ජීවිතේ තිබිච්ච ප්‍රධාන බලාපොරොත්තුවක් තමයි මේ ඉදිරි කාලයේදී ඉෂ්ට වෙන්න යන්නේ. ඉතින් ඒ බලාපොරොත්තු ඉදිරි කාලේ අනිවාර්යයෙන්ම ඔයාගේ ඉටු වෙනවාමයි. ඉතින් ඉදිරි කාලයේදී ඔයාගේ ජීවිතේ ප්‍රධාන බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්න යන නිසා ඔයාට ජීවිතේ ගොඩාක් කාර්යබහුලත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙවි. මොකද ඔයාට ඉස්සරහට ඉටු වෙන්න යන ඒ බලාපොරොත්තුව වෙනුවෙන් ඔයාට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඔයාට දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ සඳහා යන්න අවශ්‍ය මාර්ගය විවර වෙනවා. ඉතින් ඒ සඳහා කරන්න අවශ්‍ය වැඩ කටයුතුත් එක්ක ඔයා නිරන්තරයෙන් ඉදිරි කාලයේදී කාර්යබහුල වීමක් සිද්ධ වෙන්න තියෙනවා. ඉතින් ඔයා එතකොට ගොඩක් සතුටු වෙන්න. මොකද ඔයාට ඔයාගේ ජීවිතේ යම්කිසි ලොකු බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්න යන්නේ. ඒ වෙනුවෙන් තමයි ඔයාට මේ වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔයා ඒ කාර්යබහුලත්වයට සතුටින් කාර්යබහුල වෙන්න. එවිට ඔයාට ලැබෙන්න නියමිත දේ ඔයා හිතනවටත් වඩා හොඳ විදියට හිතනවටත් වඩා සාර්ථක විදියට ඔයාට ඒ දේ ලැබේවි. ඉතින් මේ B පින්තූරය සිලෙක්ට් කරගත්ත ඔයාටත් ජය වේවා.
ඔන්න මේ සී පින්තූරය තෝරගත්ත ඔයාටයි මේ විශේෂ පණිවිඩය. ඔයාට ඉදිරි දවස්වල ටිකක් දුර ගමනක් යන්න ලැබෙනවා. ඒක ඔයාට යාළුවොත් එක්ක යන්න ලැබෙන ට්‍රිප් එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට යන්න ලැබෙන විදේශ සංචාරයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මොකක්ම හරි කටයුත්තකට ඔයාට පොඩ්ඩක් දුර ගමනක් යන්න හම්බ වෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම මේ එන ඉදිරි කාලයේදී සිද්ධ වෙනවාමයි. මේ ටිකක් දුර ප්‍රදේශයකට යන්න ඔයාට සිද්ධ වෙන්නේ ඒක ඔයාගේ සතුටට කාරණාවක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ සතුට වෙනුවෙන්ම තමයි මේ ස්වභාව ධර්මය විසින් ඔයාට ඒ අවස්ථාව ලබලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා දැන් මේ පහුගිය ටිකේ ඔයාගේ රැකියාව එක්ක වෙන්න පුළුවන්, ඔයාගේ අධ්‍යාපන කටයුතු එක්ක වෙන්න පුළුවන්, ඔයාගේ ව්‍යාපාරය එක්ක වෙන්න පුළුවන්. ඔයා පොඩ්ඩක් කාර්යබහුල වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් ස්වභාව ධර්මය දැන් තීරණය කරලා තියෙනවා ඔයාට පුංචි විවේකයක් දෙන්න. අන්න ඒකට තමයි ඔයාට මේ පොඩ්ඩක් දුරට ගිහිල්ලා ඉවර වෙලා ඔයාගේ මානසික සතුට සැනසීම වෙනුවෙන් වැඩ කටයුතු සිද්ධ වෙන්න ස්වභාව ධර්මය සලසලා දීලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාව මග අරගන්න එපා. මේ සී කාඩ් එක සිලෙක්ට් කරගත්තු ඔයාටත් ජය වේවා.